කෙටියෙන් පහදන්නම්. අද මේ ලංකාවේ ආයතන ශීඝ්‍රයෙන් කඩා වැටෙන්නයි ඒ වගේ වැඩ කරන සේවකයන්ගේ මානසික පීඩනය ගොඩක් වැඩි වෙන්නයි හේතු වෙලා තියෙන සාධකයි. කොහොමද අපි මේවා නිවැරදි කරගන්නේ කියලා මම කෙටියෙන් පහදන්නම්. අද ගොඩක් මිනිස්සු හිතනවා තමන්ගේ තත්ත්වය, තමන්ගේ තනතුර, තමන්ගේ නම්බුව, තමන්ගේ ගරුත්වය අනිත් අය ගරු කරලා මට කතා කරනවා. ඉතින් ඕක හොඳයි, වැරද්දක් නැහැ. කොන ආයතනයක වුණත් සමාජයේ වුණත් අපි මිනිස්සුන්ට ගරු කරන්න ඕනේ, සුදුසු මිනිස්සුන්ට සුදුසු තැන දෙන්න ඕනේ. හැබැයි එහෙම දෙයක් කවුරු හරි එක්කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් අපි හදාගන්න ඕන ගතිගුණයක් ගැන තමයි මම කියන්න හදන්නේ. මොකද අපි තව කෙනෙකුට ගරු කරොත් විතරයි අනිත් මිනිස්සුත් අපිට ගරු කරන්නේ. අපි මේ රටේ ජනාධිපති වුණත්, මේ රටේ අපි මේ ලෝකේ ලොකු තනතුරක් දැරුවත් අපි තව ඒ මනුස්සයා තව එක්කෙනෙකුට ගරු කරන්නේ නැත්නම් මිනිස්සු එයා ඉදිරිපිට hina වෙලා කතා කරයි. ඉදිරිපිට ගරු කරයි. හැබැයි ඒක පේන්න විතරයි යන්නේ නැති තැන එයාගේ වැරදිම කතා කරන පහත් සෑහෙන පහත් විදිහට කතා කරන තැනටපත් වෙනවා. ඒක අද ලංකාවේ පාලනය ඇතුලේ තියෙනවා. පොඩ්ඩක් හිතලා බලන්න. අපේ රටේ පාලකයෝ ගන්න කවුරුත් ඉස්සරහට මුකුත් කියන්නේ නැහැ. යන තැන ගරු මුහුණක් හැම දෙයක්ම ලැබෙනවා. හැබැයි ඊට පස්සේ සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහ කරන තැන්වල අපි නිකන් වුණා දේශපාලනඥයෙක් ගැන කතා කරන්න ගත්තොත් මිනිස්සු කුණුහරුප කතා කරන තත්ත්වයටපත් වෙනවා. ඉතින් ඒක වෙලා තියෙන්නේ මොකද? ඒගොල්ලත් හදවතින් කාටවත් ගරු සත්කාර කරේ නැහැ. ඒක තව දෙයක් තමයි ලංකාවේ අද ආයතන ගැන විශේෂයෙන් කියන්න ඕනේ. දැන් ආයතනවල ඉන්න අය අද ගොඩක් දුරට ඒ විවිධ තනතුරු දරන අය තව එක්කෙනෙකුට ගරු කරන්න දන්නේ නැහැ. ගරු කරලා කතා කරන්න. මොකද මේ අපි හැමෝම මිනිස්සුයෝ. මං කියන්නේ මිනිස්සෙක් ඉහළට යන්න ඕනේ හැම වෙලේම ඒ මනුෂ්‍ය ගතිගුණ මත. PhD උපාධි කොච්චර දැනුම පද්ධතිය තිබ්බත් උගත්කම කොච්චර තිබ්බත් වැඩක් නැහැ. යා ළඟ මනුස්සකම කියන එක දෙයි ඇත්තටම නැත්තම්. ඉතින් ඒ නිසා අපි අනිවාර්යෙන් හොඳ ගතිගුණ තියෙන, හොඳ අදහස් තියෙන, උතුම් මනුෂ්‍යත්වයේ තියෙන මිනිස්සුන්ට ගරු කරන්න ඕනේ. තමන් මොන තනතුරේ හිටියත්. ඉතින් ඒ නිසා තමයි අද කොච්චර උගත්කම් තිබ්බත් අද ආයතන පාලනය කරගන්න බෑ. ආයතන වැටෙනවා. අනිත් එක තව දෙයක් තමයි මම මේ දැකලා තියෙන දෙයක් කියන්නේ. අනිවාර්යෙන් දැන් අපේ ගෙදර ළමෙක් ඉන්නවා නම් අම්මා කෙනෙක් ඉන්නවා ළමෙක් හොඳට හදාගන්න. එයා රැකියාවක් කරන ගෑන් ළමෙක් වේවා කවුරු හරි ඒවා රැකියාවක් කරන වයසට ආවට පස්සේ ගෙදරින් එළියට යනවා. ගිහිල්ලා ඒ රැකියාව කරන තැනදී පොඩ්ඩක් හිතලා බලන්න ඒ ළමයි ඒගොල්ලෝ අපහසුතාවයට සෑහෙන්නපත් වෙනවා නම් ඒ කියන්නේ මොකද දැන් අද ලංකාවේ ගොඩාක් දුරට මම දැකලා තියෙන දෙයක් තමයි ඒ කියන්නේ දැන් තමන්ගේ ළමයා රත්තරන් අනිත් තමයි තමන්ගේ ළම මිනිස්සු ආර්මාන තමන්ගේ ළමයා ගැන විතරයි හිතන්නේ. දැන් ඒ ආයතන වල ඉන්න සමහරක් ඒවත් ඉතින් හරි පහත් විදියට කතා කරන්නේ කුණුහරුප කියනවා කතා කර ඉතින් තමන්ගේ ළමයෙකුට කවුරු හරි එහෙම කතා කරනවට කැමති නැහැ. ඒකයි මම කියන්නේ මේ ආයතන වල ඉන්න නිලධාරීන් පවා අද ඒ කියන්නේ මේ තව එක්කෙනෙකුට ගරු කරා. ඒ කියන්නේ ඉහළ නිලධාරියෙක් ඉන්නවනම් තමන්ගේ පල්ලෙහාන් ඉන්න සේවකයන්ට පවා ගරු කරලා කතා කරන්න දැනගන්න ඕනේ. ඒ කියන්නේ මේ හැමෝම අපි මිනිස්සුයෝ. ඒ නිසා හිත වේදනා හිත රිදීම් හැමෝටම ඇති වෙනවා. දැන් සමහරකට කවුරු හරි ඉන්න පුළුවන් හිතන්න ළමෙක් ඉන්න පුළුවන් හොඳට සමාජයක හැදිලා ගරු බුහුමන් විඳලා ඒ කියන්නේ වැඩි ඇත්තටම හිත රිදීම් තැවීම් නැතුව මේ ඉඳලා ඉවර රැකියාවකට ගියාට පස්සේ එයාට හැමෝම බයින්න ගන්නවා නම් හැමෝම මේ මම උදාහරණයක් නිකන් කියන්නේ ඒ කියන්නේ ඒ විදිහට අන්වෝන්ටඩ් වචන දිනනවා. දැන් හිතන්න කුණුහරුප කියන්නේ නැති සමාජයක හැදිලා ඉවර වෙලා එයා රැකියාව කරන්න යන දැන මිනිස්සු කුණුහරුපෙන් බයිනවා නම් ඒ දේවල් නිතර කතා කරනවා නම් කොච්චර හිත රිදීමකට ලක් වෙනවද? ඉතින් මොකද මේ වගේ දේවල් අද සමාජයේ මට ඕන තරම් මුණ ගැහිලා දෙනවා. මොකද මට කතා කරපු දේවල් වල සමහරක් අය මේ රැකියාව කලකිරිලා රැකියාව ඇතුලේ ජීවිතේ පාවෙන තැනටපත් වෙච්ච මිනිස්සු වෙනවා. මොකද ඊට Tamanට ඉහළින් ඉන්න අයගේ තියෙන ඒ කියන්නේ අපිරිසුදුකම. ඇත්තටම මේගොල්ලන්ගේ මනුස්සකම් නැතිකම, මනුෂ්‍යත්වයේ කියන දේ නෑ. තව කෙනෙකුට ගරු කරන්න දන්නේ නෑ. රෙස්පෙක්ට් කරලා කතා කරන්න දන්නේ නෑ. ඉතින් මම හැමෝගෙම ඉල්ලන්නේ අපි කවුරු වුණත් මොන බලතලේ හිටියා මේවා වුණත් අපි මිනිස්සුන්ට එක්ක ගනුදෙනු කරද්දී අපි වචනය ඒ කියන්නේ එහෙම පහත් කරලා අවමන් කරලා කිසිම තැනකදී කතා කරන්න එපා. නේ අපි හැමෝම දැන් රැකියාවක් කරන්න කවුරු හරි එනවා නම් හෝ ආයෙත් යම්කිසි තැනකට යනවා නම් ලොකු බලාපොරොත්තු හීන ඇතුව තමයි යන්නේ. ඒ හීන බිඳ වැටෙන විදිහේ දේවල් කතා නොකර හැම වෙලේම හැම මිනිස්සුකටම ශක්තිය දෙන වැරදි අඩුපාඩු තියෙන මිනිස්සු අපිට හම්බ වෙනවා. අපිට පල්ලෙහාන් ඉන්න ඕන තරම් හම්බ වෙනවා. ඒක නැත්තේ නෑ. හැබැයි එහෙම වැරදි අඩුපාඩු දැක්කා කියලා අර කුණුහරුප කියලා ඒවා බැනලා කරලා නිකන් අර පහත් తీර කතා කරලා ඒ මිනිස්සුන්ට ජීවිතේ එපා කරවලා
ජීවිත විනාශ වෙන තැනට පත් කරන්නේ නැතුව කරුණාව ආදරේ අඩුපාඩු තියෙනවා නම් ඒවා ආදරෙන් කියලා දීලා හරි විදිහට මේ ඒකේ දේවල් ඒ මං තනතුරු ඒවල ඉන්න මිනිස්සු ඒ දේවල් හරි විදිහට කරගෙන යනවා නම් ලංකාවේ ආයතන මේ වගේ ඉතා ඉක්මනින් කඩාගෙන වැටෙන්නේ නැහැ. මොකද මම දැනුවත් මේ ලංකාවේ ආයතන එළියෙන් තිබ්බට අපිට එළියෙන් පේන අපි නම අර කොකාකෝලා කිව්වොත් ඇත්තටම බ්‍රෑන්ඩ් එකකින් හින්දානේ ඒක තියෙන්නේ. ඒ වගේ තමයි ලංකාවේ අද ගොඩක් ආයතන මම දැනුවත් බ්‍රෑන්ඩ් එකකින් හින්දා එළියෙන් ඉන්න මිනිස්සු මවාගෙන ඉන්නවා. හැබැයි ඇතුළට ගිහිල්ලා බැලුවොත් එහෙම ඒවා ඇතුලේ ඇත්තටම මැනේජ්මන්ට් එක පරිපාලනය කියන එක සෑහෙන දුර්වල තැනක තියෙන. මේ පරිපාලනය ඇත්තටම දුර්වල උනේ මිනිස්සු ළඟ තියෙන මනුස්සකම නැති වෙච්ච හින්දා. කරුණාව ප්‍රේමය ආදරේ නැහැ. තව කෙනෙක්ගේ වේදනාවක් දුකක් දැනෙන්නේ නැහැ. එකිනෙකා සහයෝගයෙන් නැහැ. තමන්ගේ ශිල්පය හරි විදියට දෙන්නේ නැහැ. ඉතින් මේ වගේ ප්‍රශ්න හින්දා ඒ කියන්නේ දැන් අද ගත්තොත් ආයතනයක ගත්තොත් ගොඩක් දුරට මම ලංකාවේ ඇතුලේ දැකලා තියෙන දෙයක් ට්‍රේනින් කියලා ජොබ් වලට ගන්නවා. මේක හැම ශේෂ්ඨයන බැංකුවලද හැම තැනම හැම ගොඩක් තැන ට්‍රේනින් කියලා අරගෙන අඩු පඩියක් දීලා ට්‍රේනින් දැන් ට්‍රේනින් කෙනෙක් ඇත්තටම රස්සාවකට ගන්නේ මොකක් නිසාද? යාව ට්‍රේනින් වෙන්න ඕනේ. එතකොට මේ ට්‍රේනින් වෙන කාල පරිච්ඡේදය තුල එයා මොකක්ද දෙන්නේ? එක්ක කැම්පස් යන ගමන් මේ දේවල් ඉගෙන ගන්න තමන්ගේ රැකියාව කරන්නේ. මේ රැකියාව ASCII රැකියාව කරනවාලා මේ පඩියක් උපයනවට වැඩිය තමන්ගේ විෂය තමන් ඉගෙන ගන්න දේ තමයි කරන්නේ. අද ට්‍රේනින් කරලා ලංකාවේ ඇතුලේ තියෙන හරිම පහත් දෙයක් තමයි ට්‍රේනින් කියලා අරගෙන ශිල්පය දෙනවට වැඩිය තියෙන ඔෆිස් එකේ වැඩ ඔක්කොම ඔලුවට දාලා ඉවරලා මඩහනවා. එතකොට අන්තිමට ජොබ් එපා වෙලා ජීවිතේත් එපා කරන තත්ත්වයට ඒගොල්ලන්ව පත් කරනවා. ඇත්තටම දැන් අඩු පඩියක් දීලා මේවා කරගෙන එහෙම ට්‍රේනින් විදිහට මේ පුහුණු වීමට රැකියාවට බැදෙන අයට එතනින් ඉන්න ඉහලින් ඉන්න නිලධාරීන් හැම වෙලේම දැනගන්න ඕනේ සීනියර් නිලධාරීන් ඇත්තටම දැනගන්න ඕනේ ඒගොල්ලන්ට ශිල්පය හරි විදිහට උගන්වලා හොඳ ඒ කියන්නේ හොඳ පරිපාලන ශිෂ්‍යය නම් ඊට අදාළ ඒ ශ්‍රේෂ්ඨය තුළ හොඳ පරිණත හොඳ ගුණාත්මක දෙයක් ගොඩනගන්න පුළුවන් මිනිස්සෙක් බිහි කරන්න ඒ වටේ ඉන්න ඊට එයාට ඉහළින් ඉන්න සේවකයෝ පරිණත අය එයාට දැනුම පද්ධතිය දෙන්න ක්‍රියාත්මක වෙන්න ඕනේ. දැන් ඒ ක්‍රියාත්මක නොවීම තුළ වෙන්නේ තව මිනිස්සෙක් වේදනාවටපත් වෙලා ඒ වේදනාව වලින් අනිත් අයත් වේදනාවටපත් වෙලා එතකොට මේ ආයතන වල සාපයක් බවට ක්‍රියාත්මක වෙනවා. දැන් මොකද අද සමාජයේ මේ ළමයි ඉගෙනගෙන කරගෙන ට්‍රේනින් කියලා මේ ජොබ් වලට ගියාට පස්සේ ඒ ජොබ් ඇතුලේ ඇත්තටම කරන්නේ මඩවලා තියෙන ඔක්කොම ඔලුවට දාලා ඉවරලා ඒ කියන්නේ එපා වීමෙන්. දැන් මට ඇත්තටම මේ ළඟදී කතා කර ඇත්තටම මම මල්ලි කෙනෙක් ඒත් එහෙමයි. ඒ කියන්නේ මට එයාට ඒ කරලා තියෙන දේවල් අහපුවම ඇත්තටම මගේ නිකන් මේ හිරිගඩුව හෝ පිපුණා. මොකද ඒ වගේ අඩු වයසකට ජොබ් එකකට අරගෙන මෙහෙම වැඩ කරන්න වැඩ දෙනවද කියලා. එහෙම කරන්න මිනිස්සුෙකුට බෑ. ඇත්තම මිනිස්සුෙකුට. ඉතින් ඒ වගේ පහත් තැනකට අපේ ඒ කියන්නේ මෙහෙමයි. අර මිනිස්සු ලංකාවේ මිනිස්සු හැම වෙලේම තනතුරු වල ඉන්න මිනිස්සු පුටු වල ඉඳගෙන වටේ අර වහල් මානසිකත්වයෙන් වටේ ඉන්න අයගෙන් වැඩ ගන්න තැනට ඇත්තටමපත් වෙලා තියෙන්නේ. දැන් හිතන්න ජපානය වගේ රටවල් වල ඇමරිකාව වගේ දියුණු රටවල් වල එහෙම නැහැ. හොඳට ඒ කියන්නේ වැඩ ශිල්පය උපරිමෙන්ම දෙනවා. උපරිම දීලා තනියෙන් කරගෙන යන්න දෙනවා. මැනේජර්ස්ලා කියලා ඇවිල්ලා ඊට පස්සේ ආයතන පරිපාලන නිලධාරීන් ඇවිල්ලා ඉවර වෙලා මේ පොඩි වැඩ කරන්න යන්න ඒගොල්ලන්ගේ තත්ත්වය තියාගෙන ඒගොල්ලෝ ඉන්නවා. හැබැයි බැරිම අවස්ථාවක් වුණොත් සහාය අවශ්‍යමයි. සහාය දෙන්නවම එතනදී ඇත්තටම ක්‍රියාත්මක වෙනවා. ඇත්තටම ලෝක දියුණු රටවල් වල ඒ එකිනෙකා සහයෝගය තියෙනවා. දැන් ලංකාවේ වෙලා තියෙන්නේ ගොඩක් දුරට මිනිස්සු පුටු උඩ ඉඳන්ගෙන බණ කියන දැනටපත් වෙලා තියෙනවා. මොකද කවුරුත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ දේවල් නිසා ඇත්තටම මේ ලංකාවේ සියලු ශේෂ්ත්‍ර මේ පරිපාලන ශේෂ්ත්‍රය දරන මේ ගුරුවරුන්ගේද අධ්‍යාපන ශේෂ්ත්‍රයද මේ හැම තැනම පරිහානයටපත් වෙලා මිනිස්සුන්ගේ ඒ කියන්නේ මිනිස්සුන්ගේ වේදනාවක් ලොකු වේදනාවක් මිනිස්සු තුලින් මතුවෙමින් ඒකත් එකිනෙකාට සාපයක් බවට ක්‍රියාත්මක වෙමින් අපි හැමෝගෙම ජීවිත ඉතා දරුණු විදිහට විනාශ වෙන යුගයකට අපි පෙරලෙනවා මේ දේවල් ඇත්තට වෙනස් කරේ නැත්තම්. ඒ හින්දා මම ඇත්තටම අවසාන වශයෙන් ඉල්ලන්නේ මොන දේ කරත් අපි මොන රැකියාව කරත් මොන තැන ඉස්කෝලේ ඉගෙන ගත්තම කරත් මනුස්සකම නැති කරගන්න එපා. අපි එකිනෙකා සහයෝගයෙන් ආදරයෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් තව මිනිස්සෙක්ගේ වේදනාවක් නැති කරන්න පුළුවන් මිනිස්සෙක් බවට පත් වෙන්න. අන්න එතනදී තමයි අපිට සැබෑ සාර්ථකත්වයට යන්න පුළුවන්. මොකද ලෝකයේ දියුණු රටවල්
ගොඩ නැගුණේ ඒගොල්ලන්ගේ එකමුතුකමයි සහයෝගය මතයි. මොකද තව ළඟ ඉන්න මනුෂ්‍යයා වැටෙද්දී hina වුන්නේ නැහැ. ඒ මනුස්සයාට නැගිටින්න හයිය දුන්නා. ඉතින් ලංකාවේ අන්න ඔය සිතුවිල්ල වෙනස් කරගන්න ඕනේ. ඕක වෙනස් කරගන්න තාක්කල් මේ රටේ මොන පාලකයාවත් මේ රට ගොඩ දාන්න බෑ. ඒ හින්දා මේ මම දැඩි ලෙස කියන්නේ මේ අපි ආකල්ප දියුණු කිරීමට අපි ඉස්සල්ලා ක්‍රියාත්මක වෙන්න ආකල්ප දියුණු කරගත්තොත් ඉබේම අපි හිතන සුන්දර ලංකාව අපිට ගොඩ නැගෙනවා. ඒක අනිවාර්යයි. ඉතින් හැමෝටම තෙරුවන් සරණයි. මම කෙටියෙන් අද මේ කතාව විශේෂයි කියලා හිතුවා. මට අද මේ අදහස දාන්නම හිතුණා. හිතුන නිසායි දැන් මේ සමාජය යහපත් උදෙසා. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.